හෙලෝ ගයිස් වෙල්කම් ටු ඩිල්කම්පොස YouTube channel. ඔක්කොටම කලින් සමාව ඉදන්න මෙච්චර වීඩියෝ ගෙනාවේ නැතුණට ඒක ලොකු හේතුවක් තියෙනවා. මොකද මේ දවස්වල මම කෝස් එකට යනවා. කෝස් එකකට යනවා ඉඳ වීඩියෝ එක හදන්න පොඩ්ඩක් පරක් වුණා. ඒ විතරක් නෙවෙයි තවත් එක ප්‍රශ්න තිබ්බා. ඒව නම් කියන්න බෑ. හරි. අපි දැන් බයිලා ගියෝ ඇති දැන් යමු වීඩියෝ එකට. ඕගොල්ලෝ කලින් එපිසෝඩ් එක මතකයිනේ. අපි මාස දන්නේ කියන හැමදාම ගටේම දාලා ඊස්ටර්න් මැජික් ඇකඩමියට පැනගත්තා. අද එතන ඉන්න. වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මගේ YouTube channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න. වීඩියෝ එක නම් like එකක් දාන්න. එහෙනම් යමු වීඩියෝ එකට. මේ විදිහට පටන්ගත්ත අපිට වෙන මොකෙද ක්ලිප් එකක් ඉන්න අපේ මාෂල් මේලා ෆින්ගෙන් උගේ කොස් ඉන්නවා. මොකද මෝ කොස්සක් කියලා ගෙනල්ලා තියෙන නිකන් පොල්ල. මම හිතුවා වගේ දෙයක් කරයි කියලා. එහෙනම් අපිට වෙන කොස පදින්න උගන්නන්නේ පන්ති. මේලාවේ ඇල්ලෙන ගුරුතුමේ ඔක්කොටම කියනවා කොස් උඩට කියලා කියන්නේ. එතකොට කොස් ඔයගොල්ලෝගේ අතට ඒ කියලා. හැමෝම මේ කොස් උඩට කියලා අත ගන්නවා. අපේ මාෂල් උඩට ගහනවා. හැබැයි කොස් මුගේ අතට ඉන්නේ. මොකද මුඩ මැජික් බලය තියෙන එකක් කියනවා. මේ කොල්ලෙක් කියලා මාසෙට අනම්මනම් දේවල් කියන්න යන්න. මාසෙල් එක පාට මල පැනලාද මන් දන්නේ බිමට පයින් පාරක් ගෑපු ගමන් කොස්ස මාසෙල්ගේ අතේ. මේක දැකපු ඒ කොල්ලරත් පට්ටචෝ. කොල්ල එලාගෙන ඒ හොර වැඩ ගන්න එපා. තමසේ හොර වැඩක් කරේ. කොස්ස අතට ආවට පස්සේ තමසේ අන දුන්නේ. මේ මෙන්න වෙන්නේ කීකී ගුරුවරි ගුරු මිස් කියන මේලා දැන් අපි බලමු ඔයගොල්ලෝ කොස්ස පදින වේගය කොච්චරද කියලා. මේලා වැල කොල්ල මාසෙට කියනවා අපි ඔට්ටේ රේස් එකක් තියමු. පළවෙනි එක්කෙනා අවුරුද්ද පුරාම අනිත් එක්කෙනා සේව් එක. ඉල්ලම් කරනවා දැකලා නැත්තම් ඔන්න බලාගෙන උතේ ඉල්ලම් කරනවා. මේ වෙලාවේ තනගේ පැවැත්වෙන විදිය අපිට පේනවා. මේ වෙලාවේ බල කොල්ල හිටනවා. මූ මොකෙද්ද? මූ මේට එන්නත් කලින් නම් මං කොස් බැලක් අප් කාපු එකේ. මූට මහා පරක් දන්න බෑ. ඒ වෙලාවේ ගුරු මෙතන ඉන්න මිස්ටර් මාෂල් එක පරණ කෝන්තරයක් තියෙනවා. ඕන්ට කලින් එපිසෝඩ් එක බලුවා නම් මතක ඇතිනේ මිස් මේ මිස් තමයි මාජා නිකන් විහිලෝකට වගේ ගත්තේ. ඊළඟ මේ වෙලාවේ රේස් එකට අන දුන්නේ ගමන් මාස ඇස්පිල්ලම් ගන්න ෂණිකෙන් අතන්ට ගිලින. මේක දැකපු කොල්ලට පට්ට ෂොක්. ඒ විතර නෙමෙයි මිස් එතන කෑ ගහන මූ ලෝක වාර්තාවක් තිබ්බා කියලා. මූ ලෝක වාර්තාවක් තිබ්බා. මෙතන හැමෝම මාෂල් කරපු දෙයට පුදුම වුණත් ෆින්ක් විතර මේ මාෂල් අගේටම කොහමද කොස්ස බියම්පි කියලා දැකලා තියෙනවා. ෆින්ක් දැකපු විදියට මාෂල් පටන් ගන්න කිව්වේ ගමන් මාෂල් එයාගේ අතේ තිබ්බ කොස්ස ආසට විසික්කය කොස්ස දිහාට පැනලා තමයි ගිහලා තියෙන්නේ. මේක ඇත්තටම ෆින්ක්ට විශ්වාස කරගන්න බෑ. පොඩි මට විශ්වාස කරගන්න බෑ. මේලා කොල්ල මාෂල් ගාව නිකන් මල බහලා ඉදි මාෂල් කියන අපි ඔට්ටු අමතක කරලා මට ඇත්තටම ආගෙන පට්ට දුවයි කියලා කියනවා. අර කොල්ල ආවම මාෂල්ට එකකද ආයි කට ගන්න යන්න හදද්දිම මුගේ කට කවුරුනේ මම වැජිබ් බලෙන් මහනවා. දැන් උඹලා යාළුවෝ තුඹේ කට වහනවා කිව්වොත් පොඩ්ඩක් බලන්න උත් මහයි. මේලා මෙතනට කහ කොණ්ඩ තියෙන ඩයලොග් එක. මගේ නම සෝයිඩ් කැවිල්. නම වැරදි කිව්වර ගන්නේ. කැවිල් මේලාගෙන මෙයාමගේ යාළුවෙක්. ගෙරපද සමාව දෙන්න කිය. මේලා අනිල්ලම කතා කරන අප්පට මේ මූ තමයි කැවිල්ගේ පළවෙනි ගොදුර ඉවරයි. මේලා කැවිල් කියන ඔයා කරපු දේ මට මගේ අවධානයෙන් ලක් වුණා. කැවිල්ට මගේ යාළුවෙක් කියන්නේ. ඔව් කියලා මාෂල් කිව්වා ගම කැවිල් මේලා කියනවා මගේ නම ලොවිට් කැවිල් කියලා. මාෂල් කිය ස්පීඩ් ගෝවා මේකට නම් කැවිල්ට පොට්ටක් විතර මල පයින්නවා. කැවිල් මේලා මාෂට අතට දෙන්න යද්දී මේගොල්ලෝ ගුරුතුමිය ඇවිල්ලා කියන ඔයා මොකද මේ පන්තියේ මැද දෙලා කරන්නේ කියලා. මේ වෙලාවේ කැවිල් කියන හපෝයි මට අමතක වුණා. අපි පන්ති වුණාට පස්සේ මෙතෙන්දී හම්බෙමු කියලා කියනවා. ඊට පස්සේ වෙන්නනවා කැවිල් මාෂල් එක්ක ගේමක් දාපගත්ත කොල්ලට ඔඩ තමයි නෙලනවා. දැන් තේරෙන්නේ මොකක්ද කියලා? මූ තමයි කඩේ සිංගිටි පාතාල. උඹලා කඩේ ඉස්කෝලේ හිටපු සිංගිටි පාතාල කට්ටියගේ නම් ටිකක් තොන පහලින් කමෙන්ට් කරන්න එපාද? අරුවට හොඳටම ලේනකං කාලා ඌ අත ඇදලා කැවිල් කියනවා මට අලුත් සෙල්ලම් බඩුවක් හම්බුණා කියලා. ඊළඟට අපිට වෙන්නවා මාෂල් ෆින්ගුයි කතා කර යනවා. මාෂල් ෆින්ගෙන් අහනවා මොකද අර මිනිහා කියලා. ෆින් කියනවා ඒ කැවිල් කියන්නේ ඉස්කෝලේ අකණ්ඩ ශිෂ්‍යයෙක්. ඒ වගේම එයාගේ තාත්තා මැජික් කාරන්සේ උසස් තනතුරක් දාන එක්කෙනෙක්. මේ එයා අකණ්ඩ ශිෂ්‍යයෙක් වගේ තියෙන්නේ එයා ගොඩක්ම කැමති කට්ටියට රිද්දන්න. ඒවගේම උපවිදවල්පතිත් එයාගේ පවුලට උපවිදවල්පතිත් එක්ක ලොකු සම්බන්ධතාවක් තියෙනවා. ඔයා එයාට විරුද්ධ වුණොත් ඔයාව නිරපහරි කියලා කියනවා. මේ කැවිල්කාරයා එනං වයිට් ප්‍රින්සිපල්ගේ උගේ තාත්තගේ පවර් එකනුයි සෙල්ලම් දාන ඩයල් එක. මං හිතුවා. ඊළඟට අපිට වෙන්නනවා ඉස්කෝලේ ඉවර වෙලා. මාෂල් කුස්සියට වෙලා ක්‍රීම් පෆ් හදා දෙන්න. මාෂල් මේ වෙලාවේ තියෙනවා මම වැඩිපුරම කැමති පොප්ස් එක ක්‍රීම් පෆ් කන්න. මේ වෙලාවේ මාෂල්ට වැඩි මතක් වෙනවා බ්ලෑඩ් කියපු දේ. මාෂල් මේලා හිතා ගන්නවා මං කොහොම හරි මේ පාසලේ හොඳම ශිෂ්‍යයා වෙනවා.
මට මොකක්කර අමතකුණා වගේ දැනක් මොකද කියලා හනිට මතකෙන කියලා අපිට ඊළඟට පෙන්න්නනවා පිට්ට නිරේලාම නිකං මොකෙද්ද වගේ මල්ල පැනලා බලගන්න කැවිල්ල බඩු පනිස්තම එයන අපිට වෙන්න පන්තිඉන්න මාශල මාශ මේලා පන්තිය අච්චපොත සම්බාධය කවුර මාශරි අච්චපත ඉරවදා මේ වෙලා පැත්ත ඉන්න කොල්ලුදින් මක් කැත්ත විදිට හිනායනවා මෙතන මේලා කෙවිල්ල එල්ලාන ඔයමක ඒ දවසෙන් පේ නිති නැතික මාසගෙන සමයෙන් මයි ක්‍රීම් පස්්ටිකක් හදා තිබේ මේකටටික මාස කෙවිල්ට මලපයිනවා කැවිල් මේලාගෙන මට දැනගන්නපන ඔය දේවාදිය වෙන්න කැමැත්තෙන් නොගිය උපොයි දවල්පති මගේ යාලුවයි ඔන්න යට වචන ඇත්දල බලන්න ඔයා මංගේදී කියනතු වැඩ කරන්නක මාශලුත් සහ කියනවා එන පල්නයට අප මේ බොඩ්ඩිකාගන්න කියලා කෙවිල් කියලා මාශක අතේ මාසකින් වැඩ ගන්න මගේ පොඩ්ඩ මේ සපත්වව පිහිදන්නකෝ බීම එකක් කියන්නකෝ එක ඒවා දේව මේ මාශල්ති කියලා කරව ගන්නවා කැතයින ඔගන්න මේ ඔක්කොම දියදිය ෆිල්ම් බලගෙන ෆිල්ම් කරන්න නියම් මොකක්ද වගේ ඟ ඉන්න අපිට පෙන්න්නනවා ඊළඟ පන්ති මාශල් මේ පාරත් අච්චපොත ගන්න පද අච්චපොත මේ පාරත් තිලද වෙලා මාශල් ෆින්ගෙන් එයාගේ අච්චපොට පොඩ්ඩ බලාගන්නද කියරනවා ෆින් මේකට එපා කිවන් මාශනිකම් බලමවාගේ අයිලා පින්ගේ වන පින්කෙන මං එපානකිව ඒකරකමන්න ඒ කොස්ස දුන්නටම ස්තුති කියල මාශ ක්‍රීම් පස්්ටික දීල කියනවා ඔයාගේ හොඳ මන්සක යාලෝකෙද ආසය කරන ලැබුණක මට සතුරු කිය මේක අප ෆින්ටරිකම් මොකක්ද වගේ වෙනවා ඊළඟ සීන අපිට පෙන්න්නන මාශල ලූසි කතා කර ඉන්න ලූසි මේලා යාගේ අතේ තිබ වතුරක විමහලා කියෙන මගේ අත මගේ වතුර කන්න මේ කොට සුද්ද ගෑදන්නක මාචක බූවාගේ මේ වතුරක මෙතර පිහදාන්න ගන්න අපේ මාච කොච්ච හොඳ වියදානක බිමනික වීදුරුවක්වගේ වෙන්නම් පිහදානවා අච මේලා නැගරීට මාචරගේ ලෝග ඇතුළ පින්ගේ අච්චපොත ඇත මාච මේ පින්ගේ අච්චපොත දෙන්න ඊළඟට අපිට පෙන්න්නන පින්කුයි ලූසි ලූසි ගෙන්චාව දෙන්න එක කතා කර මේලා ලූසි විින්ට කියන මාශල්ගේ ලෝ ඇතුටික පුචල්ල මෙතැන්ඩි අපි දැනගල් ලැබෙන ෆින් තම මාශල්ගේ අච්චපොට්ටය තිනස ඇත ඇ මේලා ෆින්ක් එකට අකමැති එද්දේ ලූසයාගේ බලෙන් ෆින්ක පහල දෙනවා මේලා මෙතම මාශුල් මෙතැන්ටෙන් මේලා මාශල් ලූසිකින් ගන ඔයා මොතර මොකක්ද එන්න කිය මා ලූසිගෙන මෙයා පොඩි සමාවිල්ලිමක් කරන්න මාශ පිංගාවට ගිල්ල ෆින්ටමකොතික බඩ ෆින් කියන මට මේ ඊදවන් දෙන්න මම තමයාගේ පොත්තිල්ල මට සමාවෙන්න කියල කියනවා මේලා ලූසිත් එකකේවට යෝගෙන අදදි මාශල් එතන්ට එල්ලා ලූසිගේ කොන්ටෙන් අල් ලෝසිකොලු පොලේ ගන පොලේ ගලගෙන තමුණු සමවිල්ලන්න ඕනිගේ මේලා ෆින් කියන මාශල් ඔයා මොකක්දවක ඔයාම නිරපා හරි කියලා මේලා මාශකෙන ඒකල් මහලුක දෙයක්ද පස්සේ මාශල්ම කියන ඒක ලොබුදේ ඇත්තමානි මේ වෙලා මෙතන් උප විදවල් පසි පාම වෙනවා පාමක දැල්ලක ඉල්ල කියනවා බලනවා තම කරක අයින්සක ළමට පහර දීලා තියෙනවා මේකට හරිටම තම නිරපාරෙන්න්නක් පට පුළුවන් කියලා කියනවා එක පාට මාශල්ලයිල්ල පාමර්ග මුන්ට පයින් පාරත් දෙන මේක දැකු සෙට්ටකම ශොක් මොකක්ද තමස මට කරේ කියලා කටවාහන්න නෑක පාට මුගේ කමුන්ට මල් පස්කුලියක් කරෙනවා බලති මාශ මේලා මෙතන වලක් හරහර තමයින්න එක පාට පාමල් කෑද උත්සගත මාශ වල ඇතුට දාලාම එතන වල වහල පාමට ගෙන සමුත තෝනියලාගම දෙන පන්න පුළන් ඒවගේ මට ඕනියලාගොය වල දාන්න පුළුවන් කියලා එන්න වදනත ඉළඟට අපිට පෙන්න්නන ඔල්බග ඔපිස්ස කරලයින් ඔපිස්සකනික මොකෙදගේ බලගන්න මාශල්ල මාශල් මේලාවේ වොල්බ මාශරගන මංගත නිව දන්න තුවා මොකට මෙතැන්ට ගෙන්න්නේ මාශය කියන ඔය ඉල්ල බෙල්ලන්නතු කිසි කලින්ප හතපකනේ මේලාවේ හෝල්බගෙන සම්පූර්ණය වැරදි ඔයා ගෙන්න්න තියන්නේ කැවිල්ට වගේ මුක්වල් විදු කැවිට පහදිල පොල් විදුතුම වලදාප වරද මැදික්කාරංචේ මේක දක සමාව දෙන්න බැජි වරද මැජික්කාරංචේ තම මේ රටේ තියෙන වැදගන්ම නයිතික අධිකාරිය ඒ හරතම දේවදින්ව තෝරාගන්න ඔය වගේ මොය දන්න ඇති කැවිල් කියන මැදික්කාරංශය නිර්ධාරීක පුතෙක්ය ඒමන්නත්තන් කිවොත් මේක ඔයා කරතියෙන් සමාව දෙන්න බැජි වැරද්ද ඒත් කියලා අත පිතිබ්බලියෝම නාරංඒක පුච්චනකම කියනවා ඊට වඩා සමාව දෙන්න බැරි වැරදිතම වෙලා වෙන්න එක ඇමෝටමගේ අවාසිදායක අවුලු ගානකට කරින් මම මේ තනතුරට පත්වෙන්නත් කලින් දම් ඔයදේ එන්නමයි ඇ මම් බලාපොරොත්තයන ඔයා වගේ නිර්භීත කට්ටියත් දේවාදියෙක් වේ කියලා මාශ කියනවා මේක බලාපොරොත්තයෙන් දැන්න මං ඒක තම සැසුම් කරන්න කියලා මේලා ඔල්බ හිනායලාගෙන ඉන්න මංවට පැහැදිලි කර දෙන්න කිය දේවාදයක් එන්නනම් ඔය මේ එක පාසල එක ක්‍රියාකාරකම් කරන්න ඕනි වාකන ක්‍රියාකාරකම අනුවොඩ කාසු එක කාසය දේව රම් විදී ලෝකට කියල විදිර වෙනස් වෙනවා
මේ ඔයව ගන්න නම් කියලා වොල්බ කියද්දි මාෂල්ගේ මුණ නිකම් මොකෙද්දගේ වෙලා තියෙනවා. මේලා වොල්බ මාෂල් දෙතුන් අතා කතා කරලා තමයි මාෂල් හදලා තියෙන්නේ. මම ඔයාට එන්න පොඩ්ඩක් මේක සරලව පැහැදිලි කරන්න කියලා වොල්බ පැහැදිලි කරනවා. සරලව කිව්වොත් ඔයා මේ ඇකඩමියේ විශිෂ්ටතම ශික්ෂා වෙන්න ඕනේ. මාෂල් කියනවා මම ඒක අනිවාර්යෙන් කරනවා කියලා මාෂල් මෙතෙන් පිටත් වෙනවා. පිටත් වෙන ගම වොල්බ හිතෙනවා ඔය අනිවාර්යෙන් අවසන් විභාගේ තේරෙපත්තේ මම විශ්වාස කරනවා ඔයා තේරෙයි කියලා. ඊළඟට මාෂල් එයාගේ කාමරේට ගියාම මෙතන ෆින්කුත් ඉන්නවා. ෆින්කේ දැන් මේ වෙනකොට තුවාල වලට බෙහෙත් දාලා හොඳ වෙනවා තියෙන්නේ. ඊළඟට අපිට වෙනවා මාෂල් ෆින්කුයි ඇවිදගෙන යද්දි මෙතනට ටොම් කියලා ඩයල් එකක් කියලා කියනවා. ඒ හතෝලුවා තමයි අපි වෙනුවෙන් ඩුවලෝ ක්‍රීඩාවට එකතු වෙන්න ඕනේ. අපි ජීවිතේ ගෙන්න පිච්චර යන් කියලා එක එන වදනක් දාන්න. මේ වෙලාව අතර මාෂල්ට තේරෙන්නේ නැහැ. මේ වෙලාවේ කිල්ල සෙට් එකක් කියලා මේ ටොම් කාර්යව නිකන් වර්ණනා කරනවා. මාෂල් මේ වෙලාවේ මොකක්ද ඩුවලෝ ක්‍රීඩාව කිය මොකක්ද ජීවිතේ ගෙන්නේ කියලා. මේ වෙලාවේ ටොම් කියනවා ඩුවලෝ ක්‍රීඩාව කියලා මැජික් ලෝකේ තියෙන අංක එකේ ක්‍රීඩාව. ඒක අපි කියන්නේ කොසු වලින්. මාෂල් කියනවා මට කොසු පදින්න බෑනේ කියලා. වය වෙන්න එපා මොඩියෝ පුළුවන් කියලා කියනවා. ඊළඟට අපිට වෙන්න ඩුවලෝ මැච් එක පවත්වන ඉතන ඔක්කොම කට්ටිය උඩ කොස් වලින් ගිහිල්ලා උඩ වැඩ දදා සෙල්ලම ගාදී මාෂල් හිතා බිමට දාලා මොකෙද්දාගේ බලන් ඉන්නවා. මේ වෙලාවේ මෙතන ප්‍රේක්ෂකයෝ ඔක්කොම කියන ෆොටෝ එක බැයි නම් ගෙදර ඵලයි කියලා. මාෂල් හිතා මං ගෙදර යන්න ඕනද කියලා. මෙතින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඊළඟ එපිසෝඩ් එක ගමු. good bye guys.